මිනිස්සුන්ට තියෙන්න ඕනේ තමන්ගෙම කියලා පුංචි ලෝකයක්. ඒ ලෝකේ ඉන්න ඕනේ ඔයා, ඒ වගේම ඔයාගේ හීන, ඔයාගේ ආසාවන්, ඒවා එක්ක ඒ ලෝකේ ගොඩනගන්න ඕනේ. ඒ වගේම ඒ ලෝකයේ ඇතුලේ අපිටම ආවේනික සීමාවන් අපි පනව ගන්නත් ඕනේ. මම කැමති ඒකට පුංචි සර්කල් එකක් කියලා හඳුන්වන්න. මොකද ඕනම දෙයක් සීමාවකින් තොරව, ඒ වගේම පාලනයකින් තොරව පැවතුනොත් ඉක්මනටම විනාශ වෙලා යනවා. ඒ නිසා ඔයාගේ නිදහස් ලෝකයේ ඇතුලේ ඔයා විසින්ම පනවගත්ත සීමාවන් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මිනිස්සු බයයි වෙනස් වෙන්න. ඒකට ලොකුම හේතුවක් තමයි අපිට ඕනේ අර අනුන් ඇතුලේ අපි ගැන මැවෙන ප්‍රතිරූපය, වැදගත් එකක්, ඒ වගේම ලස්සන එකක් කියලා ගොඩනගෙනවා දකින්න. ඉතින් ඒ වෙනුවෙන් ගොඩක් වෙලාවට මම කියන සැබෑ චරිතය අපි යටපත් කරගන්නවා. සරලවම අනුන්ගේ ලෝකයේ ඇතුලේ අපි චරිතයක් වෙන්න උත්සාහ කරනවා. ඒත් සතුටක් තියනවද එතන? මතක තියාගන්න, ජීවිතේ කොතනකදී හරි ඔයා වෙන්න බය වෙනවද? ඉතින් එහෙම බය වෙන්නේ නැති තැනක, එහෙම බය හිතෙන්නේ නැති තැනක ඔයාට ඔයාගේ සතුටේ ප්‍රතිශතය 100%ක් කියලා දැනෙන්න පටන් ගනී. ඉතින් වෙනස් වෙන්න බය වෙන්න එපා. ඔයාගේ ජීවිතේ තව දුරටත් විඩාවර එකක් කියලා ඔයාට දැනෙන එකක් නැහැ. මේ ජීවිතය තුළදී අපි ළඟින් තියාගන්න ඕනේ අපේ මානසික සෞඛ්‍යයට අයහපත නොකරන මිනිස්සුන්. අපි තෝරගන්න ඕනේ අපේ අඩුපාඩු, වැරදීම් දිහා විතරක් බලලා අපි ගැන සම්පූර්ණ නිගමනවලට එන්නේ නැති මිනිස්සුන්ව. අපි තෝරගන්න ඕනේ නිතරම අපිව අපේ ජීවිතය ඇතුළේදී දිරිගන්වන මිනිස්සුන්ව. අපි තෝරගන්න ඕනේ අපේ පෞද්ගලික සීමාවන් ඇතුළේ ඉඳන් අපි ගන්න තීරණ විවේචනය නොකරන මිනිස්සුන්ව. ඒ වගේම අපි තෝරගන්න ඕනේ අපි ඇති තැන වගේම අපි නැති තැනත් අපිට එක වගේම ආදරය කරන, අපිව එක වගේම ආරක්ෂා කරන මිනිස්සුන්ව. ඒ නිසා හැම තැනකදීම, හැම තිස්සෙම තමන්ගේ සර්කල් එක හරිම පරිස්සමින් තෝරගන්න.